ලක්කඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ලෝක බැංකුව නියෝජිතින් දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය නිරීක්ෂණය කර තිබෙනවා. ඒ උතුර නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල සංචාරය කරමින් ලෝක බැංකුවේ 14 වන විශේෂ දූත කණ්ඩායම මෙලෙස නිරීක්ෂණයට එක් වූ බවයි දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘති කාර්යාලය සඳහන් කළේ. නියඟය නිසිකල්ට වැසි නොලැබීම සහ වගාවට අවශ්‍ය ප්‍රමාණවත් ජලය නොමැතිවීමෙන් පීඩාවට පත් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඒ බියලි කලාපයේ කුඩා වැව් පද්ධතිය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලෝක බැංකුවේ ණය ආධාර සහිතව දේශගුණ සූරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය ආරම්භ කළා. කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියෙන් කුඩා වැව් ඇතුළු වාරි කර්මාන්ත නවීකරණය කරනවා. ගොවි ජනතාවට අවශ්‍ය බීජ පැල පොහොර කෘෂි උපකරණ සහ තාක්ෂණික දැනුම නොමිලේ ලබා දීමයි මෙහිදී සිදුවන්නේ. 2019 වසරේ සිට 25 වසරේ දෙසැම්බර් මාසයේ දක්වා ක්‍රියාත්මක ව්‍යාපෘතියේ කාලය වසර 6ක්. ඒ සඳහා ලෝක බැංකුව ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 110ක් බවයි දේශගුණ සූරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘති කාර්යාලය ප්‍රකාශ කළේ. ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික විශේෂඥ සහ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ කාර්ය කණ්ඩායම් නායක ආචාර්ය ෂෙව් සලව් මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය සිදු කෙරුණේ. 24 පෑම සීරුවෙන් ලක්හඬ